ඔයා හරිම ලස්සන මිනිස්සෙක්. හිතලා බලන්න. ජීවිතය ඇතුලේ සිද්ධ වෙච්ච ඒ තරම් කටුක කර්කශ අමාරු කාල පහු කරලා අද දවසට ඇවිත් ඉන්නවා කියන්නම ඔයා මාරම හයිය මිනිස්සෙක්. පුංචි පුංචි දේවල් වලටත් බෙල්ලට තොණ්ඩු ගැටේ දාගන්න මිනිස්සු අතරේ මිනිහෙක්ට දරා ගන්න අමාරුම තැන්වලත් ජීවත් වෙලා හිටපු ඔයා පට්ටම හයිය මිනිස්සෙක්. ඔයා හරි වාසනාවන්තයි. මොකද එච්චර අවාසනාවන්ත සිද්ධිවලට මුහුණ දීලත් ඔයාට තාම ජීවත් වෙන්න හයිය තියනවා කියන්නම ඔයා පුදුම වාසනාවන්තයි. අඩියටම වැටිලා හිටියත් hina වෙලා ඉන්න පුළුවන් කියන්නේ ඔයාට තියෙන කිසිම දෙයකට වටන්න බැරි ජීවිතයක්. ඔයාගේ දරා ගැනීමේ ශක්තිය අති විශිෂ්ටයි. ඔයාට තියෙන්නේ පුදුමාකාර ලස්සන හිතක්. ඔව දරුණු විදිහට රිද්දපු මිනිස්සුන්ටත් සමාව දීලා අතාරින්න පුළුවන් වුණා කියන්නම ඔයා මාර ගඩ එකක් තියෙන මිනිස්සෙක්. ජීවිතේ හැම දෙයක්ම අන්තිම නරක විදිහට සිද්ධ වෙනකොටත් හොඳ මිනිස්සෙක් විදිහටම ජීවත් වෙන්න හැමෝටම බෑ. හැබැයි ඔයා ඒක කරනවා. ඇත්තමයි ඔයා ගැනම හිතන්නකෝ. ඔයා තරම් ලස්සන හිතක් තියෙන, ඔයා තරම් ශක්තිමත් මිනිස්සෙක් කොහෙද මේ ලෝකේ? ඉතින් ඔයාව වටන්න, ඔයාට රිද්දන්න මේ ලෝකේ කිසිම දෙයකට බෑ. වැටේ. හැබැයි නැගිටින්න ඔයාට හයිය තියෙනවා. රිදෙයි. හැබැයි වේදනාවට පයින් ගහලා හයියට hina වෙන්න ඔයාට හයිය තියෙනවා. ඉතින් වෙන මොනවද ඊටත් වඩා? ඉතින් ඔය ජීවිතේ කොහොමද දිනනවා? හිමින් ඔයාගේ ගමන හරි ලස්සනට යනවා. ඔයාගේ හීන දිනනවා. ඔයාගේ අරමුණු හැබෑ කරගන්නවා. මොකද ඔයාට ඒකට හයිය තියෙනවා. ඔයා ධෛර්ය සම්පන්න මිනිස්සෙක්. ඉතින් කාටද පුළුවන් ඔයාව වටන්න? විශ්වාස කරන්න. ඉස්සරහට එන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලය. good luck. ආයි වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. එතකන් පරිස්සමෙන් කල්පනාවෙන් හයිය මිනිස්සෙක් විදිහට hina වෙලා ඉන්න ඕනේ. හරිද? ඉතින් අද වීඩියෝ එක ඔයාලට දැනුනේ කොහොමද කියලා පහලින් පුංචි කමෙන්ට් එකක් තියාගෙන යන්න. ඔයාගේ ජීවිතේට මගේ වීඩියෝස් වටිනවා කියලා හිතනවා නම් විතරක් channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ආයි හම්බෙමු. එතකල් පරිස්සමෙන් ඉන්න.